වහන්ස මේ අඹ ගෙඩියෙන් අඹ පැලයක් මතුවෙන්න නම් මේ අඹ ගෙඩිය මෙතන රෝපණය කරලා හරියන්නේ නැහැ. මෙතන රෝපණය කරලා හරියන්නේ නැති. ඇයි මෙතන බීජයක් හටගන්න පුළුවන් සාධක ටික නැහැ. ඇයි මේ තියෙන්නේ කොන්ක්‍රීට් ගල්. මේ කොන්ක්‍රීට් ගල් මත මේක රෝපණය කළොත් මුල් ඇද ගන්න විදිහක් නැහැ. මුල් ඇද ගන්න නම් ඒකාන්තයෙන්ම සාරවත් පසක් තියෙන්න ඕන. ඒකට හිරුවෙලිය සහ වතුර ටික වැටෙන්න ඕන. පසත් හිරුවෙලියත් වතුරත් තිබුණාට වැඩක් නැහැ ස්වාමීන් වහන්සේ. පැලවෙන්න බීජයක් තියෙන්නත් ඕන. අන්නේ කාරණා ටික එකතු වෙනකොට සාරවත් පොළවක අඹ පැලයක් හට ගන්නවා කියන එක වෙන දෙයක්. මේ බීජයෙන් නේද? පෙන්වන්න බලන්න මේ අඹ බීජයෙන් මෙතන සාරවත් අඹ පැලයක් හැදෙනවා කියන එක වෙන දෙයක්. හැබැයි මෙතන හේතුන් ටික සකස් වෙන්නේ නැති නිසා. මෙතන සාරවත් පොළොවක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඒ එක හරි කාරණාවක් හරියට සිද්ධ වෙන්නේ නැත්තම් මොකද වෙන්නේ? අඹ පැලයක් හැදෙනවා කියන එක මේ අඹ බීජයෙන් මුල් හට ගන්නවා මුල් ඇදෙනවා කියන එක වෙන්නේ නැති දෙයක්. අන්න ඒ වගේ ලස්සන ගැඹුරු දහමක් තමයි මම මේ කියලා දෙන්න හදන්නේ ස්වාමීන් වහන්සේ. පැහැදිලිද? ස්වාමීන් වහන්සේ මේ අඹ බීජයේ මුල් දැන්නේ තියෙනවද? දැන් තියෙන්නේ පළතුරු මට්ටමක්. හැබැයි මේක සාරවත් පොළොවක පැලකලොත් විශාල පිරිසකට පරිභෝජනය කරන්න පුළුවන් විශාල අඹ ගහක් නිර්මාණය වෙනවා. හැබැයි මේකේ මුල් දැන්නේ. අන්න ඒ වගේ ස්වාමින් වහන්සේ ලෝභය දැන්නේ. අන්න ඒ වගේ ද්වේෂය දැන්නේ. මෝහය දැන්නේ වෙන්න පුළුවන්. හැබැයි ස්වාමින් වහන්සේ මේකට හේතුන් එකතු වෙනකොට මෙතන හේතුන් ටික එකතු වෙනකොට ඒ කියන්නේ මේ හේතුන් ටික නිසා අඹ පැලයක් හැදෙන්නේ නැහැ. හැබැයි මෙන්න මේ හේතුන් ටික එකතු වෙනකොට අඹ පැලයක් හැදෙනවා. මේකේ බීජයට මුල් වෙනවා. මුල් ඇවිල්ලා ගහ හැදෙනවා. අන්න ඒ වගේ ස්වාමීන් වහන්සේ දැන් ලෝභය නැහැ. දැන් ද්වේෂය නැහැ. හැබැයි හේතු ඊට අදාළ හේතුන් ටික හැදෙනකොට අන්න ලෝභ මුල් ටික හැදෙනවා. ද්වේෂ මුල් ටික හැදෙනවා. මෝහ මුල් ටික හැදෙනවා. හැබැයි මේක මේ අඹ ගෙඩිය හැමතැනම හැදෙන්නේ නැහැ වගේ ලෝභය හැමතැනම හැදෙන්නේ නැහැ. ද්වේෂය හැමතැනම හැදෙන්නේ නැහැ. ඊට අනුයාතව හැදෙනවා මොනවද? හේතුන් ටික. මේ අඹ බීජයට මුල් එන්න නම් ස්වාමින් වහන්සේ ඒකාන්තයෙන්ම සාරවත් පොළොවක් තියෙන්න ඕන. ඒකාන්තයෙන්ම අවුව වැස්ස තියෙන්න ඕන. ඒකාන්තයෙන්ම බීජයකුත් තියෙන්න ඕන. අන්න ඒ වගේ ස්වාමින් වහන්සේ ලෝභය කියන්නේ මුලක්. මේ අඹ ගෙඩිය අඹ බීජය මුල් වෙන්න ඕන. ඒ මුල තමයි පොළොවට අල්ලගන්නේ. අන්න ඒ වගේ සෑම දෙයකටම ස්වාමීන් වහන්සේ සෑම අකුසලයකටම ලෝභය කියන්නේ මුල් ඇද ගන්න දෙයක්. හරියට මේ බීජය වගේ. මේ මුල් ඇද ගන්න ලෝභය මුල් ඇද ගන්න ද්වේෂය ස්වාමීන් වහන්සේ දැන් තියෙන එකක් නෙවෙයි. හරියට මේකේ දැන් මුල් නෑ වගේ. මුල් ඇදෙන්නේ කොහමද? හේතුන් හැදෙනකොට. එහෙනම් දැන් ওই අඹ ගෙඩිය හැදෙන හේතුන් ටික දැන් පැහැදිලිනේ. අපි දැන් බලමු ලෝභය හැදෙන මුල් ටික මොනවද කියලා. ස්වාමින් වහන්සේ මේ ඇසත් මේ බාහිර රූපයත් මේ ශරීරයේ කොහේ හරි තියෙන සිත පහළ වෙනවා ඇහි. මේ ඇසට රූපයක් පතිත වෙනවාත් එක්කම මොකද වෙන්නේ? විඥානය. ඇහි පහළ වෙනවා. මෙන්න මේ තුනේ එකතුවට තමයි ස්වාමින් වහන්සේ ස්පර්ශය කියලා කියන්නේ. හරියට මොකද්ද මේ පොළොවක් ඔය බීජයත් අර හිරුවෙලිය වතුරත් එකට එකතු වෙනවා වගේ. එකට එකතු වෙනකොට මොකද වෙන්නේ? මේක මුල් ටික ඇදෙන්න යන්නේ. අන්න ඒ වගේ ඇසත් බාහිර රූපයත් මේ චක්කු විඥානයත් මේ තුන එකතු වෙනකොට දැන් ලෝභ මුල් ටික හැදෙන්නයි යන්නේ. දැන් මේකට තව පොහොර ටිකක් එකතු වෙනවා. එතකොට ස්වාමින් වහන්සේ මේ බීජයේ නැත්නම් මේ අඹ ගෙඩියේ දැන් මුල් නැහැ. හැබැයි මුලක් හට ගන්න පුළුවන් ලක්ෂණ ටික මේ බීජය ඇතුලේ තියෙනවා. ගහක් හැදෙන්න පුළුවන් බීජ ටික මේ අඹ ඇටේ තියෙනවා. විශාල ගහක් හැදිලා ඒකේ අඹ ගෙඩි දෙන්න පුළුවන් ශක්තිය මේ බීජේ ගැබ් වෙලා තියෙනවා. නමුත් මේ හේතු ටික සකස් වෙන්නේ නැත්තම් අඹ ගහක් හැදෙන්නේ නැහැ. ඒ වගේ ස්වාමීන් වහන්සේ මේ සිතත් ඒ වගේ. සිත හරියට මේ බීජය වගේ. හැබැයි මේ සිතත් මෙතනට තිබුණේ කියන මෙතනට අඹ ගෙඩිය වැටුනොත් මෙතන රෝපණය වෙන්නේ නැහැ. ඒ වගේ සිතෙහි තව තැනක ලෝභය හදන්න පුළුවන් ශක්තිය තියෙනවා. ද්වේෂය හදන්න පුළුවන් ශක්තිය තියෙනවා. හැබැයි මේ හේතුන් ටික එකතු වුණොත් තමයි අඹ බීජයේ මුල් හැදෙන්නේ.
ඒ වගේ ලෝභය නැමැති සිත් තිබුණට ඒ ලෝභ සිත හටගන්නේ නැහැ. හේතුන් ටික එකතු වෙන්නේ නැත්තම්. ඒ හේතුන් ටික නිසා තමයි අන්න ලෝභ මුල් ටික හැදෙන්න ගන්නෙ. පැහැදිලිද? එහෙනම් ස්වාමින් වහන්සේ ජීවිතේට සතුට කියන එක දැනෙනවද? සතුට දැනෙන්නේ ප්‍රියාය ලං වෙනකොට, කැමති දේවල් දකින්නකොට, කැමති දේවල් අහනකොට, කැමති දේවල් ඉඹිනකොට, කැමති දේවල් කනකොට, කැමති ස්පර්ශය ලබනකොට රාග අනුසය කියන එක ඇති වෙනවා. ඇහෙන් රූප දකින්න කියන ආසාව ඇති වෙනවා. කනෙන් ශබ්ද අහන්න ඕනේ කියන ආසාව ඇති වෙනවා. එහෙනම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, මනසට ධම්ම කියන අරමුණු විඳින්න තියෙන ආසාව තමයි මෙන්න ලෝභ මූලික සිත්. ලෝභ මූල. එහෙනම් අසත් බාහිර රූපය චක්කු විඥානයත් තුන එකට එකතු වෙනකොට හරියට මේ අඹ බීජයත් මහ පොළොවත් ඊට අනිකුත් සාධක ටිකත් එකට එකතු වෙනකොට මුල් අදින්න පටන් ගන්නවා වගේ මේ අසත් රූපයත් චක්කු විඥානයත් තුන එකට එකතු වෙනකොට ස්පර්ශ වෙනකොට ගැටෙනකොට අන්න ලෝභය ඇදෙන්නයි යන්නේ. අන්න ලෝභය ඇති වෙන්නයි යන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? තරහසිතක් නම් ඇති වෙන්නේ. ඒ නිසා අන්න පටිඝ අනුසය හැදෙනවා. පටිඝය කියන්නේ මේ ද්වේෂයට කියන නම. අන්න තරහ නැත ලෝභ ද්වේෂනේ. අන්න ද්වේෂයේ මුල් ටික දැන් ඇති වෙන්නයි යන්නේ. මුල් ටික ඇති වෙන්නයි යන්නේ. එහෙනම් මේ තුන එකතු වුණාට මේ තුන මෙතන එකතු වුණාට හැදෙන්නේ නේ සාරවත් පොළවට එකතු වුණොත් ඒ ටික ස්පර්ශයකට එකතු වීම නිසා මුල ඇදෙනවා. ඒ වගේ ස්වාමින් වහන්සේ මේ සිතත් මේ බාහිර මේ ඇසත් මේ බාහිර ආයතන නැත්නම් රූපත් එකතු වුණොත් ඒ තුනේ ස්පර්ශය නිසා ස්වාමින් වහන්සේ එක්ක සතුට ඇති වෙනවා. ඒක රාගානුසයක් විය හැකියි. ඒක ද්වේෂය ඇති වෙනවා. ඒක පටිඝානුසයක් විය හැකියි. ඒක මෝහය ඇති වෙනවා. ඒක අවිජ්ජානුසයක් විය හැකියි. මේ මුල් තාම මුල් අධීරේ තියෙන්නේ. මුලෙන්ම උදුරලා දාන ස්වාමින් වහන්සේ. එහෙම නැති වුණොත් ලියලන්නේ තණ්හාවයි. තණ්හාව ඇති වුණොත් ඇති වෙන්නේ උපාදානය. උපාදානය ඇති වුණොත් ඇති වෙන්නේ කුමක්ද? භවයයි. භවයක් ඇති වුණොත් ඉපදීම ඒකාන්තයි. ඉපදීම නිසා විඳින්න තියෙන දුක් ටික විඳින්න සිද්ධ වෙනවා. ඒ මොහොතේම මේ මුල් ටික ලෝභ මුල් ටික උදුරලා ගත්තොත් දැක්කොත් දැක්කා. ඇහුනොත් ඇහුණා කියන සිතුවිල්ලෙන් ඒ මොහොතේ මේකට ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව හිටියොත් මුල් ටික දිදරලා යනවා. එයාට හරියට අර මේ පැලේ හැදෙන්න මෙතන ඉඩ නෑ වගේ. අපි ඒකට රාග අනුසයෙන් බහින්නේ නැත්තම්, කාම අනුසයෙන් බහින්නේ නැත්තම්, පටිඝ අනුසයෙන් බහින්නේ නැත්තම් මේ ලෝභ ද්වේෂ කියන මුල් හටගන්නේ නැතුව යනවා. පැහැදිලි නේද? අන්න ඒ විදිහටයි අපි බුදු සසුන තුළ හික්මෙන්න ඕනේ.